පටන එක ජල බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහා මුහුදට නොයවන්න. මේ ප්‍රසිද්ධ කියමන කියව්වේ අපේ අතීත රජ කෙනෙක් වුණු මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමා ඒ විදිහට කිව්වේ ජලය අපට ඒ තරම්ම වැදගත් වස්තුවක් නිසා. අතීතයටත් වඩා මේ කියමන වර්තමානයට වැදගත් දෝ කියලා මට හිතෙනවා. ඒ මොකද කියනවා නම් කුපිතැනට විදුලිය නිපදවන්න, ඒ වගේම එදිනෙදා පරිභෝජනයටත් වතුර කියන්නේ නැතුවම බැරි සම්පතක්. ඉතින් නකල්ස් කඳු මිටියාවතේ මාතලේ සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක දෙකට මායිම්ව තිබෙන ව්‍යාපෘතියක් බලන්න තමයි අද මම ඇවිත් ඉන්නේ. ඒ තමයි නිල් පාට වතුර පිරුණු මොරගහකන්ද ජලාශයට. පරාක්‍රම මහා සමුද්‍රය වගේ 4 ගුණයක් විශාල දැවැන්ත වාරි විශ්මිතයක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. ගං වතුර පාලනයට, කෘෂි කර්මාන්තයට ජල විදුලිය ලබා ගන්නත් මේ ව්‍යාපෘතිය දැවැන්ත මෙහෙවරක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ ජලාශ අතරින් 5 වෙනියට විශාලතම ජලාශය තමයි මේ මොරගහකන්ද ජලාශය. ඒ වගේම මහවැලි අධිකාරියෙන් ක්‍රියාත්මක වෙන එකම විදුලි බලාගාරයක් තියෙන ජලාශයක් මේක. ඉතින් මේ විශ්මිත නිර්මාණය බලන්න ඔයාලට එන්න පුළුවන් මාතලේ නගරයේ ඉඳලා දඹුල්ල පාරේ නාවුලට ඇවිත් නාවුලින් ඇලහැර සහ ලග්ගල පාරේ එනකොට ඔයාලට මේ ජලාශය බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙමත් මේ වගේ සුන්දර තැනකින් අපි ආයෙමත් හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. එතකන් අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.